කියුටි නංගී ලොකු අක්කේ ඔයාගේ මිනිහා ඔයාගේ කොල්ලා ඔයාට ආදරයෙන් නම් ඔයාට දේවල් ටිකක් තියෙනවා එයා ඔයාට කරන්න දෙන්නෙම නැහැ. ඔයාට බාධා කරනවා. ඔයාට වදයක් වෙනවා. ඔයා කීයටද ගෙදර එන්නේ කොහොමද ගෙදර ආවේ කාගෙත් එක්කද ආවේ කාටද කතා කරේ කියලා එයා අහන්නේ නැත්තම් එයා ඔයාට කෑ කරන්නේ නැහැ. විශේෂයෙන් ඔයාගේ සේෆ්ටිය කියන එක එයා බලන්නේ නැත්තම්. ඊළඟ එක ඔයා මොනවද අඳින්නේ හිරට තදට කොටට යටට ඇඳලා පත්ත ගිහිල්ලා ඔයාගේ තාන් එක ඒක වටේටම පෙන්න යනකොට අනිත් අය ඒක එන්ජොයි කරනකොට බේසික්ලි වටේ ඉන්න පෙරමේ ඔයාට ආයිෆක් එකක් දෙද්දී එයා කිසිම දෙයක්කින් කෑ කරන්නේ නැත්තම් එයා ඔයාට අත්‍තරම ආදරේ නැහැ. මොකද පිරිමි කියන જાතිය provide and protect ඒක by nature හැදිලා තියෙන්නේ තමන්ගේ යෑනිව තමන්ගේ කෙල්ලව තමන්ගේ අනියම හරි ඕනේ මගුලක් තමන්ට අයිති දේ ආරක්ෂා කරගන්න. එතකොට එයා ඒකට බාධා කරනවා. එයා ඒකට වලි කනවා. මොකද ඒක ඇත්තටම ඉන්සිකියුරිටි එකවත් කන්ට්‍රෝලින් කියන එකවත් නෙවෙයි. මොකද තමන්ගේ දේ තමන්ට ආරක්ෂා කරගන්න වෙනවා. තමන්ගේ දේ ආරක්ෂා කරගන්න සමහර වෙලාවට ඒකට බාධා කරන්න වෙනවා. ඒකට නීති රීති දාන්න වෙනවා. ඉතින් ඔයාලා මොනවා කිව්වත් සොසයිටි එක මොන විදිහේ දේවල් කතා කරත් ඇත්තම තමයි තමන්ගේ මිනිහා තමන්ට කෑ කරනවා නම් තමන්ට ආදරය කරනවා නම් තමන්ට මේ නීති දාලා බාධා දාලා තමන්ව හිර කරගෙන ආරක්ෂා කරගන්නවා. එයාව ප්‍රොටෙක්ට් කරගන්නවා. මොකද එයා දන්නවා ලෝකේ කොහොමද හදිලා තියෙන්නේ කියලා. මොකද ලෝකේ කියලා කියන්නේ මේ හැදලා තියෙන්නේ මේ පිරමින්ගේ ලෝකේ